ගුඩ් මෝනිින් මේ අවුරුද්දේ අවසාන දවස් කීපය යන්නේ. අපි 2026ට පා තබනවා තව දවස් කීපයක් ඇතුළත. 2026 වර්ෂය සාර්ථක කර ගැනීම සඳහා අපි හරියටම කළ යුත්තේ කුමක්ද කියලා අපි කතා කරමු. මේක අපි දීර්ඝ වශයෙන් ඉදිරියට කතා කරන්න අපේක්ෂා කරනවා. ආරම්භයක් වශයෙන් මම කැමති මේ විදියට ආරම්භයක් ගන්න. ලබන අවුරුද්ද Tamanට අවශ්‍ය විදියට සාර්ථක කරගන්න නම් කරන්න ඕන පළවෙනිම දේ තමයි Taman ફોකස් වෙලා ඉන්නේ කුමකටද කියන එක හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න ඕන. Taman හරියටම යොමු වෙලා ඉන්නේ මොකටද කියලා දන්නේ නැතුව අපි හිටියොත් අපි ඇත්තටම මොකට හරි යොමු වෙලා ඉන්නවා. හැබැයි මොකට Tamanට අවශ්‍ය එකද ඒක Tamanට අනවශ්‍ය එකද කියලා Taman දන්නේ නැහැ. එනිසා ඉස්සර වෙලාම ඔබ බලන්න ඕන 2026 වර්ෂය තුල ඔබ ફોකස් වෙන්න ඕන මොකටද? කුමකටද? ඒක තමයි ඔබ ඩ්‍රයිව් කරන්නේ. ඒක තමයි ඔබ ඉදිරියට අරගෙන යන්නේ. ඒ නිසා නැවත හැරලා බලන්න පුළුවන් ඔබට 2025 ඔබට ජනවාරි මාසයේ හිතපු ඉලක්කය 2025 දෙසැම්බර් මාසෙ වෙනකොට ඒ ඉලක්කය සම්පූර්ණ වෙලාද? වෙලා නැත්තම් බලන්න තියෙන ඔබේ ෆෝකස් එක දිහා. ඔබ ෆෝකස් වෙලා හිටියේ මොකටද මේ අවුරුද්දේ? ඔබට ඒක ළඟා වෙලා ඇති. නැත්තම් මේ මාර්ගයවත් අඩුම තරමේ ඇවිල්ලා ඇති. නිසා මේ ෆෝකසින් එක ෆෝකස් වෙලා ඉන්නේ මොකටද කියන එක ඉතාම වැදගත් 2026 සාර්ථක කරගන්න. ඒ නිසා නැවත හැරිලා බලන්න 2025 ගැන. දැන් යන්නේ 2026ට. ඒක පදනම් කරගෙන 2025 පදනම් කරගෙන 2026 හරියටම ෆෝකස් වෙන්න ඕන ටික අඳුන ගන්න. නිසා ඔබ හරියටම ෆෝකස් වෙලා හිටියනම් 2026 ෆෝකස් වුණොත් මම මෙච්චර මුදලකට අපිට රුපියල් කෝටියකට යනවා කියලා. එහෙනම් ඒ මුදල හොයන්න අවශ්‍ය කරන ප්ලෑන් එක සකස් කරලා ඒක ඉම්ප්ලිමන්ට් කරන්න ඕන කරන ටික කරන්න පුළුවන්. අලුත් ව්‍යාපාරයක් පටන් අරගන්න ඕන කරන ටික කරන්න පුළුවන්. අලුත් ආයෝජනයක් පටන් ගන්න ඕන එක කරන්න පුළුවන්. මොනවාද තියෙන ඔපචුනිටිස් ඕනම ඔපචුනිටි එකකට අත ගන්න පුළුවන්. හැබැයි අපිට ඒක වෙනුවෙන් අපිට හරියටම අපි ෆෝකස් වෙච්ච තැනක් තියෙන්න ඕන. එහෙනම් ෆෝකසින් එක ගැන අපි තව තවත් ඉස්සරහට කතා කරමු. ඉස්සර වෙලාම බලන්න ඔබ 2026 දී කුමකටද ෆෝකස් වෙන්න යන්නේ කියලා. ඔබ ඉන්නේ නුවර නම් ඔබට යන්න ඕන යාපනයට නම් ඔබ ෆෝකස් වෙන්න ඕන යාපනයට යන පැත්තට. මාතරට යන පැත්තට, කොළඹට යන පැත්තට ෆෝකස් වෙලා හරියන්නේ නැහැ. ඔබ යාපනයට යන පාර පැත්තටයි ෆෝකස් වෙන්න ඕන. හැබැයි අතර මග තියෙන දේවල් ගැන හරි අයිඩියා එකක් තියෙන්න ඕනේ නැහැ ඔබට. ඔබ යන්න ඕන තැන හරියට අඳුනගත්තට පස්සේ ඒ යන අතරමඟ ගොඩක් දේවල් තියෙයි. හැබැයි ෆෝකස් වෙලා ඉන්නේ ඔබ යාපනයට යන්න නම් 2026 තුල යන්න නම් යන ඉලක්කයට යනකොට ඒ අතරමඟ තියෙන දේවල් පහු කරගෙන යන්න වෙනවා. ඒ අතරමඟ ගොඩක් දේවල් තියෙයි. ඒවා කොහොමද ජයග්‍රහණය කරන්න ඕන කියලා අපිට කතා කරන්න පුළුවන්. හැබැයි ඔබේ මයින්ඩ් එක, ඔබේ උඩුසිත, ඔබේ යටිසිත, ඔබේ සබ්කොන්ෂස් මයින්ඩ් එක, ඔබේ කොන්ෂස් මයින්ඩ් එක මේ හැමදේම හරියට ලයින් වෙලා තියෙන්න ඕන. ෆෝකස් වෙලා තියෙන්න ඕන. ඔබේ ඒ 2026 ඔබ හරියටම යොමු වෙලා ඉන්න තැනට, ඒ පැත්තට. ඒ මං උදාහරණෙදි කතා කර විදියට යාපනයේ දිශාවට ඔබ ෆෝකස් වෙලා ඉන්න ඕන. නිසා 2026 ගැන නැවත රිවිව් එකක් කරලා බලන්න. බලලා ඒකෙන් ගන්න ඒ තීරණයත් එක්ක ඒ ගන්න නිර්දේශයන් නිගමනයත් එක්ක ඔබට පුළුවන් 2026 හරියටම ඔබ යන ෆෝකසින් එක කොයි පැත්තටද ෆෝකස් වෙලා ඉන්න ඕන කියලා තීරණය කරන්න. right? so what are you going to do focus on? right?